අයිබුවන් ඔබට තිරුවන් සරණයි. අපි අද ඉන්නේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතා රමණීය පරිසරයකින් හෙබි වෑකන්ද පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියේ. මේ විහාරස්ථානයට කියන්නේ බටුවත්ත වෑකන්ද පුරාණ විහාරස්ථානය කියලා. ඓතිහාසික පසුබිම පිළිබඳව කතා කරනකොට වසර 150කට එහා ගිය ඉතිහාසයකින් සමන්විතයි. ඒ වටිනා ඉතිහාසයත් එක්ක තවත් බොහෝ කරුණු එක් වෙනවා. ප්‍රධාන වශයෙන් බටුවත්තේ වෙදහාමුදුරුවෝ කියලා කිව්වහම කල සිට මේ විහාරස්ථානයේ බොහොම ප්‍රසිද්ධයි. වැඩ හිටපු නායක හාමුදුරුවෝ එතරම්ම මිනිසුන් අතර හිතර්ෂී විදිහට තමන්ගේ හදවතේ ලියවිලා තිබුණා. අපි මේ මොහොතේ සම්බන්ධ කරගන්නේ වත්මන් විහාරාධිපති වශයෙන් වැඩ සිටින නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව මේ සියලුම වගකීම් වල භාරධූර්ය කාර්යභාරය උරමත තබාගෙන විහාරස්ථානයේ ආධ්‍යාත්මික වශයෙන් සියලු දෙනාගේම හිතසුව පිණිස කටයුතු කරන අතරතුරේ සුවහසක් රෝදනන් සුවපත් කරන්නට උන්වහන්සේ නිරන්තරයෙන් කැප වෙනවා. අප පාද අභිවන්දනෙන් යුතුව නමස්කාර පූජා පෙරදරිව පිළිගන්නේ ගෞරවනීය විහාරාධිපති දේශීය වෛද්‍යාචාර්ය පූජනීය සියඹලා වැවේ විමල රතන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපේ ආඳුරනේ අවසරයි තෙරුවන් සරණයි. අපේ ආඳුරනේ මේ බටුවත්තේ වෙදහාමුදුරුවෝ කියලායි ඔබ වහන්සේගේ ගුරු නායක හාමුදුරුවෝ හඳුන්වන්න යෙදුනේ. අපි එතනින් කතාව පටන් ගමු. බටුවත්ත වෑකන්ද පුරාණ විහාරස්ථානය. ඉතින් අවුරුදු 80ක් විතර කාලයක් නායක හාමුදුරුවෝ වැඩ ඉඳ අපවත් වෙනවා. එහෙමයි. ඒ අපවත් වෙන කාලේ නායක හාමුදුරන්ගේ මෙතන ප්‍රසිද්ධ වෙන්න මෙතන ආගමික වැඩ කටයුතු කරගෙන මේ ගොඩනැගිලි හදන්නට නායක හාමුදුරුවෝ විශාල වෙහෙසක් මහන්සියක් දරලා තමයි මේ ගොඩනැගිලි සියල්ලක් හදන්න කැපවීමෙන් කටයුතු කරන්නට යෙදුණා. නායක හාමුදුරන්ගේ ගෝලයක් හැටියට මමත් නායක හාමුදුරන්ට ඉතාමත්ම කීකරුව නායක හාමුදුරන්ට කෙරෙන්නට තිබෙන යුතුයකම් ඒ වත් පිළිවෙත් ඒ සියල්ලක්ම කරමින් කටයුතු කරන කාලය තුලදී නායක හාමුදුරුවෝ 89 දී අපවත් වුණා පෙබරවාරි 2 වෙනිදා. එදා ඊටම මම මේ විහාරස්ථානයේ පීනස් වෙදකම පිළිබඳවත් සතර පේරුවේ දායකයන්ගේ ආගමික වතාවත් ඉෂ්ට සිද්ධ කරමින් නැවත නැවත මේ විහාරස්ථානයේ දියුණුව සඳහා වත් පිළිවෙත් කරමින් මේ ගොඩනැගිලි ඊටාත්ම පිරිසුදුව තබාගෙන මේ භූමිය පිරිසුදුව තබාගෙන වත් පිළිවෙත් කරමින් කටයුතු කරනවා. ලොකු සතුටක් තියෙනවා මේ කරගෙන යන වැඩ පිළිබඳව. අපේ ආඳුරනේ දැන් මේ පීනස් රෝගයට ප්‍රධාන වශයෙන් ප්‍රතිකාර කරන්නට යෙදෙනවා කියලා කිව්වා බොහොමයි. නායක හාමුදුරුවෝ තමයි මේ ප්‍රතිකාර ආරම්භ කරන්නේ. මේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයක්ද කොහොමද මේ වෛද්‍ය ක්‍රමය ආරම්භ වෙන්නේ? පරම්පරාව කොහොමද? නායක හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ මේ පීනස් රෝග තිබිලා තියෙනවා. එහෙමයි. උන්වහන්සේ ඈත දුර බැහැරක වෙද මහත්තයෙක්ගෙන් මේ පීනසයට වෙදකම් කරලා තියෙනවා. ඒ වෙදකම් කරු වට්ටෝරුට ගානුව තමයි ඒ හාමුදුරුවෝ මේ ස්ථානයේ වෙදකම් කරගෙන ගිහලා තියෙනවා. නායක හාමුදුරුවෝ ගෝලයා හැටියට ඒ හාමුදුරුවෝ ගෝලයා හැටියට අපේ නායක හාමුදුරුවෝ ඉතින් පීනසයට එතනදලා ආරම්භයක් අරගෙන තියෙනවා. ඉසේ රදේ තියෙනවට ඔය අලබේකසහය වගේ දේවල් දෙනවා. එතකොට ඇඟේ උෂ්ණ ගතිය තියෙන අයට එහෙම ඇඟ නිමෙන්න බෙහෙත් එහෙම දෙනවා. ඉසකෙස් පෑයනවට එහෙම අර ලුණු තෙල කියලා එකක් හදලා තියෙනවා. ඊට පස්සේ මේ ඊකිරින්ද අරගෙන තෙලක් හදලා තියෙනවා. ඒක විෂ්ණු රාජ තෛලය කියලා එහෙම තෙලක් තියෙනවා. ඒ කුඩු වර්ග තියෙනවා. දියර වැටෙනවට වෙනම කුඩු වර්ගයක් තියෙනවා. ඉසේ රදේට වෙනම කුඩු වර්ගයක් අදින්න තියෙනවා. එතකොට කෑම වට්ටෝරුවක් තියෙනවා. ඒ වට්ටෝරුවට අනුව තමයි කෑම කන්න ඕන. ඇල් වතුර ඇඟේ නාන්න ඕන. තෙල් කුඩු නස්න කරන්න ඕන. ලුණු ඇඹුල්ලා පාවිච්චි වෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රත්‍ය ආහාර තමයි අපි විහරණය අවශ්‍ය වෙන්නේ. ඔව්. අපේ ආඳුරනේ එතකොට දැන් මේ ශරීර උෂ්ණය පිළිබඳව ඔබ වහන්සේ සිහිපත් කළා. මේ ශරීර උෂ්ණය බලපානවද මේ පීනස් රෝගයට? දැන් අකලට හිසකෙස් පැසීම, තට්ටේ පෑදීම මේවා සමාජයේ තියෙන බහුල ප්‍රශ්නනේ අපේ ආඳුරනේ. ඒවත් එක්ක මේ පීනස් රෝගය ඇති වෙන්න හටගන්න මේ ශරීර උෂ්ණය බලපාන. ශරීර උෂ්ණයත් බලපාන ඔය කැකුළු හාල් දේවල් වගේ දේවල් නිතරම පාවිච්චි කරන බලමාළු, බලකරවලු, අච්චාරු, හුරුළු, තක්කාලි ඒ වගේ දේවල් විෂ වෙනවා. විෂ වෙනවා කියන්නේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒක ඉසීර දේ වගේ දේවල් හැදෙනවා. ලේ කෝප වෙන ගතිය ඇති වෙනවා. ඉතින් ඒවට අපි සමනය වෙන්න ඒවට බෙහෙත් තියෙනවා.
ඔය අරුළු බුළු නෙල්ලි හතවාරියල කටුකරෝසුණු දුම්මැල්ල වගේ රසාය හදලා ඒ අයට ඇඟේ නිමෙන්න ඇඟේ උෂ්ණ ගතිය අඩු වෙන්න ඒවා ඉතින් ඇස් වලටත් එක්ක ගොඩක් ඇස් රෝග තියෙන අයටත් ගොඩාක් හොඳයි. එම අපේ අඳුන දැන් අපි පංචකර්මවලදී ආයුර්වේද ක්‍රමයට අනුව අහලා තියෙනවා ඔය වමන විරේචන නස්ය කර්ම ඒ වගේ මේ ප්‍රතිකාර ක්‍රම ඒ එල්ලාගෙන් තොරතුරු අහලා තමයි ඒවා ඒ විදිහට පාවිච්චි කරන්න දෙන්නේ. ඔබ වහන්සේලාගෙත් ඒ විදිහේ රටාවක් වමන කරන්න මේ තියෙනවා සෙම වමන කරන්න. එහෙමයි. සෙම මේ පපුවේ සෙම තියෙනවා නම් ඒවට අදාළ කසාය එහෙම දෙනවා. නායෙන් දීර වැටෙනවට වෙනම දේ කසාය තියෙනවා. අය මේ ඇස්වට කළු වෙනවට එහෙම ඒ තෙල් වර්ගයෙන් ඒ නස්න කරපුවාම ඒවා හරියනවා. පීනස් රෝගයේ තියෙන රෝගියෙක් ඔව්. දැන් මේ මොහොතේ අපිව බලාගෙන ඉන්නවා නම් මේ කොහොමද Tamanට මේ පීනසමයි තියෙන්නේ කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්නේ? ඒ තියෙන රෝග ලක්ෂණ රෝග ලක්ෂණ සමහර අයට ඉසේරදි. සමහර නායෙන් දීර වැටෙනවා. එහෙම. කිඹුහුන් යනවා කෙලවරක් නැතුව. උදේ නැගිටින වෙලේ ඉඳන් කිඹුහුන් යනවා. ඒවට ඒ කසාය තියෙනවා. තෙල් කුඩු නස්න කරනවා ඇලතුරෙන් ගේනානවා කෑම වට්ටුවට වඩා පාවිච්චි වෙනවා. ඒක අමාරුයි. ඒක තමයි තියෙන එකම ගැටලුව. දැන් මේක කියනකොට ගොඩක් අයගේ මූණ ඇඹුල් වෙනවා ඇති හේතුව මේ කසාය බොන්න ගොඩක් අය අපේ ආදර කැමති නැහැ නේද? ඊට වඩා වෙන වෛද්‍ය ක්‍රමයක් තියෙනවා වෙන උපක්‍රම තියනවාද මේ වහන්සේලාගේ පාරම්පරික වෙනකම හැටියට නියම විදිහට බෙහෙත බිව්වේ නැත්තම් ඒ කොයි බෙහෙන් කොහෙන් කාගෙන් බිව්වත් වැඩක් නැති වෙනවා. කොයිතරම් වෛද්‍යවරයා දක්ෂ වුණත් රෝගියාගේ ඇවතුම් පැවතුම් නිවැරදි වුණේ නැත්නම් ඒ රෝගේ සුව කරන්නට නිදි මරන්න එපා කියලා කිව්වට එයා නිදි මරනවා. එතකොට ඔය මේ සීතල දේවල් කන්න එපා කිව්වට එයා සීතල දේවල් කනවා. ඉතින් ඒ විදිහට අර ප්‍රත්‍යක්ෂ උනේ නැත්නම් ඒක හරියන්නේ නැහැ. ලෙඩේට අවශ්‍ය කරන ප්‍රතිකාරය හරියට උන්නේ නැත්නම් ඒ දෙන කසාය වටවලින් වැඩකුත් නැති වෙනවා. පීනසෙන් ඔබ දුක් විඳිනවා නම් පීනස් රෝගය දීර්ඝකාලීනව ඔබට තියෙනවා නම් ඔන්න ඔබට හැකියාව තිබෙනවා එදා ඉඳලා බොහොම ප්‍රසිද්ධ බොහෝ දෙනෙකුගේ විශ්වාසය දිනාගත්ත බොහෝ දෙනෙක් සුවපත් කරපු බටුවත්තේ වෙද හාමුදුරුව කියලා තමයි ප්‍රසිද්ධ. ඉතින් ඒ නායක හාමුදුරුවන්ගේ වෙදකම අකුරක් නෑර ඒ විදිහටම රැකගෙන සියලු දෙනාගේම හිතසුව පිණිස නිරෝගී භව පිණිස අපේ වත්මන් විහාරාධිපති නායක හාමුදුරුව කටයුතු කරනවා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේට බොහොම පින්. එතුමාට තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව දීර්ඝාසු ප්‍රාර්ථනා කරනවා.